අයිබං ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයගොල්ලෝ හොඳින් කියලා හිතනවා තවත් මට ගොඩාක් මාතෘකා මතක් වෙනවා මෙතනට ආපුවාම ඔයගොල්ලෝ එක්ක බෙදා හදා ගන්න ඕනි කියලා. ඉතින් තවත් වැදගත් මාතෘකාවක් තමයි ආයතනයක් වැටෙන්න බලපාන හේතුව මොකක්ද? ඕනෑම ආයතනයක් වැටෙන්න බලපාන හේතුවක් ගැන තමයි කතා කරන්න හදන්නේ. ඔයා ගාව සල්ලි තියෙන්න පුළුවන්. හරිද? ආයතනයක් අලුතෙන් පටන් ගන්න පුළුවන්. ඒ වුණාට හරි සේල්ස්මන් කෙනෙක් නැත්නම් ඔයාගේ ආයතන ගොඩ දාන්න පුළුවන්ද? ලංකාවේ ගොඩක් ආයතන තියෙනවා. ඒ ආයතන ලංකාවේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. හරිද? මෙහෙම ආයතනයක් තියෙනවද කියලාවත් කවුරුත් දන්නේ නැහැ. ඒ වුණාට සේල්ස්මන් කෙනෙක් හරි පොරක්. ඒ කියන්නේ හරි පොරක්. හරි මෑන් කෙනෙක් ඒ ආයතනයට සම්බන්ධ වෙලා ඒ ආයතනයේ තැනකට ගෙනල්ලා මුළු ලංකාවටම මේ ආයතනය කියන්නේ මේක තමයි කියන නම පෙන්වුවාට පස්සේ ඒ සේල්ස්මන් ආයතනයෙන් අයින් වුණොත් මොකද වෙන්නේ? ඒ ආයතනයේ ඉන්න පාර්ට්නර් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාර්ට්නර්ෂිප් එකේ කරන්න පුළුවන්, එහෙම නැත්නම් එක්කෙනෙක් බොස් වෙන්න පුළුවන්, අනිත් එක්කෙනා මාකටිං පැත්ත බලන්න පුළුවන්. සමහර වෙලාවට ඒ බොස් හරි පාර්ට්නර් හරි කවුරු හරි හිතන්න පුළුවන් මෙයා නැති වුණත් මට මේ ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යන්න පුළුවන් කියලා. එහෙම කරගෙන යන්න පුළුවන් කියලා හිතලා සමහර ආයතනවල කට්ටිය එළියට දාලා තියෙනවා. හොඳම රෙප් එළියට දාලා තියෙනවා. හරිද? මම දන්න සෙරප්පු කම්පැනියක් තිබ්බා. ඒක පටන් ගන්නකොට සෙරප්පු 7000කින් තමයි සෙරප්පු කම්පැනිය පටන් ගත්තේ. හරිද? මම මේ වීඩියෝ එක කරන්නේ ලංකාවේ ඉන්න සියලුම සේල්ස් රෙප්ලාට දැන ගැනීම පිණිස. කම්පැනිය පටන් ගත්තේ සෙරප්පු 7000කින්. හරියටම අවුරුදු දෙකමාරකින් ඒ කම්පැනිය 1,35,000 ටාගට් එකකට ගෙනාවා. හරිද? ඒ හිටපු සේල්ස් මැනේජර් ලෙවල් එකේ හිටියේ තාක්ෂණයයි හැම පැත්තක්ම එයා දන්නවා. එයා තමයි කම්පැනිය ගොඩ දැම්මේ. මුළු ලංකාවටම ඒ ආයතනයේ නම ගෙනිච්චා. මේ ආයතනයේ නම කියපම මුළු ලංකාවම දන්නවා මේ කම්පැනියද මේ කම්පැනියද මේ කම්පැනි. ඊට පස්සේ පොඩි අවුලක් වෙලා ඒ කම්පැනියේ හිටපු රෙෆ් හරි පාර්ට්නර් හරි කවුරු හරි කෙනා අයින් වුණා. එතනින් හරියටම අවුරුද්දකට පස්සේ කම්පැනියේ ටාගට් එක නැවතත් 5000ටම ආවා. මේක බොරුවක් නෙමෙයි. මේක ඇත්ත කතන්දරයි. ඒ වගේම තමයි ඕනෑම ආයතනයක ඕනෑම කෙනෙකුට නිෂ්පාදනය කරන්න පුළුවන්. කෝටියක් සල්ලි තියෙනවා නම් ඕනෑම දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන් නේ. කවුද විකුණන්නේ? කාගේ අතේද මාකටිං පැත්ත තියෙන්නේ? මාකටිං නැත්තම් ඒ ආයතනයේ තව කෙනෙක් දැනගන්න පුළුවන්. ඒ ආයතනය ගැන ප්‍රොමෝට් කරලා මේක හොඳයි, එහෙම හොඳයි, එහෙම කියලා ඉවර වෙලා ඒ ආයතනයේ තනකට ගේන්නේ සේල්ස් රෙප් හෝ පාර්ට්නර් හෝ කවුරු හරි කෙනෙක් මාකටිං දන්න කෙනා. ඒ මාකටිං දන්න කෙනා කම්පැනිෙන් අයින් වුණාට පස්සේ ඒ කම්පැනියට මොකද වෙන්නේ? මම කියනවා මොනවා කිව්වත් ඒ ආයතනයේ අයිතිකාරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි කියන්න පුළුවන්. මට මේක කරගෙන යන්න පුළුවන්. එයා ඕනේ නැහැ. මම ගහනවා මේ මට පුළුවන් කියලා. වැඩිකල් දුවන්න හම්බෙන්නේ නැහැ. අපි එහෙම ප්‍රාර්ථනා කරනවා නෙමෙයි. වැඩිකල් දුවන්න හම්බෙන්නේ නැහැ. මොකද මම මේක දන්නවා. ඒ කියන්නේ මාකටිං කියන්නේ වෙනම කලාවක්. මාකටිං හැමෝටම කරන්න බෑ. මාකටිං කරන්න ගොඩාක් තමන් සැක්‍රිෆයිසස්. ඒ කියන්නේ ඒකට මොකක්ද කියන වචනේ කියන මට මතක වෙන්නේ නැහැ. මතක් වෙන්නේ නැහැ. සැක්‍රිෆයිසස් ඕනේ. ගොඩාක් අත්හරින්න ඕනේ. ගොඩාක් අත්හැරලා තමන්ගේ ආයතනය ගොඩ දාලා තමන් ගොඩ යනවා කියන හැඟීම තියෙන රෙෆ් කෙනෙක් ඉන්න ඕනේ. එතකොට තමයි මුලින්ම කම්පැනිය ගොඩ දාන්නේ. ඊට පස්සේ තමයි තමන් ගොඩ යන්න ඕනේ කියලා හිතනකොට පොරට කපලා ඉවරයි. හරිද? ඒක ලංකාවේ සිස්ටම් එක පොරට කපලා ඉවරයි. හරිද? උනාට රෙෆ් කෙනෙක් හරි මාකටිං කරන හරි මුලින්ම හිතන්න ඕනේ මට හම්බෙලා නැහැ මගේ ජීවිතේ ඒ වගේ කෙනෙක්. ඉන්නවා එක්කෙනෙක්. එයා මට කියන්න බෑ. ඒ වුණාට මගේ ජීවිතේ තව එක්කෙනෙක් මට හම්බෙලා නැහැ. ඒ වගේ කෙනෙක්. මමත් රෙෆ් කෙනෙක් දාලා මම කරපු මම තමයි දැන්ට මගේ ආයතනේ සේල්ස් කරන්නේ. මම මගේ රෙෆ් කෙනෙක් දාලා කරලා බැලුවා. මාස 8කට ලක්ෂ 8ක් ලොස්. හරිද? ඒ කියන්නේ මිනිහා කම්පැනි ගැන හිතුවේ නැහැ. තමන්ගේ පඩිය ගැනයි තමන්ගේ බඩ ගැනයි හිතුවා. අන්තිමට ගණන් බැලුවා මම. ඒ වුණාට සමහර ටෙක්නික්ස් තියෙනවානේ සේල්ස්මන්ලා කරන්නේ. කොහොමද ලක්ෂ 8ක් විතර ලොස්. ඉතින් ඒකෙන් හින්දා හොඳ සේල්ස්මන් කෙනෙක් ආයතනයකට හම්බුනොත් කවදාවත් මිස් කරන්න එපා. මමත් මිස් කරන්නේ නැහැ. මමත් හොයන ගමන් ඉන්නේ. හරිද? يعني මටත් දැන් ඇත්තටම දුවලා මේ මාකටිං කරලා පට්ට මහන්සි. මටත් හොඳ රෙප් කෙනෙක් ඉන්නවා නම් මම යාට බාර දෙනවා මගේ සම්පූර්ණ මේ බිස්නස් එක රෙපින් සයිඩ් එක, සේල්ස් සයිඩ් එක කතා කරන්නේ මම. යාට පුළුවන් ඊටු ටික කරගෙන යන්න. ඉතින් ඒ වගේ තමයි හොඳ රෙප් කෙනෙක් කවදාවත් මිස් කරන්න එපා. මිස් කරොත් අපසුතැවෙනවා. අනිවාර්යයි. මේ වීඩියෝ එක ලංකාව පුරා ඉන්න සියලුම රෙප්ලාට. හරිද? ඔයගලන්ගේ හිතේ තියෙන දේ කියා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හැමෝටම තමයි මේ වීඩියෝ එක. එහෙනම් සුබ දවසක්.